අනුබුදු වන්දනා අයිබෝන් සුබෝදෑසනක්. බොදුනුවන්ගේ හදවතේ නාලිකාව මෙත් සදහම් විකාශය අතිපූජ්‍ය ගලිගමුවේ ඥානදීප අප ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වයෙන් අප ඔබ වෙත ගෙනෙන සුවාරණ වැඩසටහන. අපි සුවාරණයෙන් ඔබේ සෞඛ්‍ය පිළිබඳව කතා කරනවා. ඔබට වැළඳෙන රෝග පිළිබඳව ඒවා වළක්වා ගන්නේ කොහොමද කියන කාරණාව පිළිබඳව අප කතා කරනවා. එහෙම නැත්නම් රෝගවලට ප්‍රතිකාර කරන්නේ කොහොමද, ඒවා පාලනය කරගන්නේ කොහොමද කියන දේවල් සම්බන්ධයෙන් අප ඔබව දැනුවත් කරනවා. අපි අද කතා කරන්නේ ඔබට අපට මේ ලෝකයේ සියලුම සත්වයින්ට වැදගත් සංකල්පයක් පිළිබඳව. ඒ තමයි ආහාර ගැනීම. බුදුරජාණන් වහන්සේ දේශනා කළා තිබෙනවා සියලුම සත්වයින්ට ආහාර අවශ්‍යයි කියන එක. අපි ආහාර ගන්නවා. දැන් ශ්‍රී ලංකාව රටක් විදිහට අපිට ටිකක් දියුණු ආහාර සංස්කෘතියක් තිබුණු රටක්. ඒ දියුණු ආහාර සංස්කෘතියට දැන් මොකද සිද්ධ වෙලා තියෙන්නේ? අපි බොහොම කාර්යබහුල වෙලා තියෙනවා. ඔබ බොහොම කාර්යබහුල වෙලා තියෙනවා. එතකොට අපට පහසු ක්ෂණික ආහාර රටාවකට අප හුරු වෙලා තිබෙනවා. හැබැයි මේ ක්ෂණික ආහාර ගැනීම එහෙම නැත්නම් මේ අපි අපේ ආහාර පිළිබඳව ඒ තරම් සැලකිලිමත් නොවීම අපිට කොයි විදිහට බලපාන්න පුළුවන්ද? ඇයි අපි මේ ආහාර ගැන මේ තරම් සැලකිලිමත් විය යුතු කියන කාරණාවයි අද අපි සුවාරණයෙන් කතා කරන්නේ. විශේෂයෙන් මේ ආයුර්වේදයේ ආහාර සම්බන්ධ විශාල දැනුමක් තිබෙනවා. ඒ පිළිබඳවයි අද අපි කතා කරන්නේ. ඒ පිළිබඳව ඔබව අපව දැනුවත් කරන්න අප මැදිරියට ආරාධනා කළා මැද පැද්ද ආයුර්වේද රෝහලේ කාර්යභාර වෛද්‍ය නිලධාරී වෛද්‍ය විදුර රත්නාකර මහත්මයාට අපි ආයුබෝවන් කියලා තුමන් පිළිගන්නවා. ආයුබෝවන් වෛද්‍යතුමනි, අද අපි ආහාර ගැනීම නැත්නම් ආහාර කියන සංකල්පය ගැනයි සුවාරණයෙන් කතා කරන්නේ. ඇයි අපට ආහාර අවශ්‍ය? ආහාර අපිට අවශ්‍යයි අපේ ජීවිතේ පවත්වාගෙන යන්න අවශ්‍ය වෙන ප්‍රධාන කාරණය තමයි ආහාර. ඉතින් ආහාර ලබා ගත්තොත් තමයි අපිට අපේ ජීවිතේ පවත්වාගෙන යන්න පුළුවන්. අපිට ආහාර නැතුව ජීවත් වෙන්න බෑ. එතකොට ඒ වගේම තමයි අපි ආහාර ලබා ගන්නකොට ලබා ගන්න ආහාර වලින් ලැබෙන ප්‍රයෝජනත් අපිට තියෙනවා. දැන් අපි ජීවත් වීමම පළවෙනි ප්‍රයෝජනය වුණොත් ඒක ආහාරය ජීවත් වීමෙන් එහාට අපිට දෙයක් ලබා දෙන්නේ නැහැ කිව්වොත් ඒකත් ගැටලුවක්. එහෙම නේද? ආහාරය තමයි අපිට ආයුෂ, අපේ ආයුෂ කියන්නේ අපේ ජීවිත කාලය වැඩි කරගන්න අපිට ඉවහල් වෙන්නේ ආහාර. ඒ වගේම බලය, ශාරීරික ශක්තිය පවත්වාගෙන යන්න අපිට හේතු වෙන්නේ ආහාර. ආයු වර්ණ, බලය කියන්නේ ආයුෂය, වර්ණය කියන්නේ අපේ මේ රූපය, අපේ රූපය පැහැපත් කරගන්න. එතන වර්ණය කිව්වම රූපය විතරක් නෙමෙයි. දැන් වර්ණය කිව්වම දැන් අපි නිරෝගී වෙන්නව නම් නිරෝගී කෙනෙක්ව මනින්න පුළුවන් අපිට රූපයෙන් නේද? කියන්නේ රෝගී වෙච්ච කෙනෙක් අපි හිතුවොත් දැන් හිතමුකෝ අපි මේ පිළිකාවක් හැදිච්ච කෙනාව අපිට යම් මට්ටමක තේරුම් ගන්න පුළුවන් මෙයා පිළිකාවක් හැදිලාද? එහෙම නැත්නම් මෙයාට වෙන රෝග තත්වයක් තියෙනවද? උණ හැදිච්ච කෙනෙක් වුණත් එයා ඉන්න ස්වභාවයෙන් අපිට කියන්න පුළුවන් මෙයාට උණ හැදිලා තියෙන කියලා. වෛද්‍යවරයෙක්ම වෙන්න ඕනේ නැහැ. ඒක සාමාන්‍ය කෙනෙක්ටත් අහන්න පුළුවන්. ඔයාට යම්කිසි අසනීප තත්වයකදී ඉන්නේ. එතකොට එයාට ඒ රූපය කියන එක ආයුෂයේ වර්ණය කියන්නේ රූපය වගේම දීප්තිමත් බව, ඒක පවත්වාගෙන යන්න මානසික සතුට එතනින් පවත්වාගෙන යන්න ඒක වැදගත්. ඒ වගේම ප්‍රඥාව කියන්නේ අපේ බුද්ධිය. ඒ වගේම බුද්ධිය විතරක් නෙමෙයි, අපි බෞද්ධ විදියට ප්‍රඥාව තමයි සැපය නේද? මොක්ෂය. ඒ කියන්නේ නිවන කියන්නේ මේ දේවල් සියල්ල ලබා ගන්න අපිට හේතු වෙන්නේ ආහාරය. හින්දා ආහාර කියන එක අතිශයින්ම වැදගත්ම දේ තමයි මේ අපිට ගන්න පුළුවන් දේ. ආහාර ගැන කතා කරද්දී අපි දැන් සමාජය තුළ විවිධාකාරයේ සමහර වෙලාවට වෙන රටවල ආහාර පානත් රස විඳිනවා. හැබැයි මේ ආහාර කොයිතරම් අපේ ශරීරයට ගුණදායක වෙනවද? කොයිතරම් අපේ ජීවිතය පහසු කරන්න මේ ආහාර හේතු වෙනවාද කියන එක ගැටලුවක් බවට පත් වෙලා තියෙනවා. ඒතකොට මේ ආහාරයක අඩංගු විය යුතු දේවල් කියලා ආයුර්වේදයේ යම් විශේෂයෙන් සඳහනක් තියෙනවාද?
ඔව් ආයුර්වේදයේ ආහාර ගැන කියනකොට විශාල පරාසයක ආහාර ගැන විස්තර කරලා තියෙනවා. ආයුර්වේදයේ සඳහන් කරලා තියෙන විදිහට එක පැත්තකින් කිව්වොත් ඕනෑම දෙයක් අපි ගත්තොත් අපේ ශරීරය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් භෞතික සම්පත් දේවල් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පාරිසරයේ තියෙන වෙන ක්‍රියාකාරීත්ව වෙන්න පුළුවන්. මේ සියල්ලම සිද්ධ වෙන්නේ එක කොටස් ටිකකින්. ඒක විස්තර කරලා තියෙනවා පංචභූත කියලා. ආපෝ තේජෝ වායු පඨවි ආකාශ කියන මෙන්න මේ පංචභූත වලින් තමයි සියල්ල නිර්මාණය වෙලා තියෙන්නේ. අපිට ඒක මොඩර්න් විදිහට කියන්න පුළුවන් පරමාණු විදිහට. ඒක සාංඛ්‍ය දර්ශනයේ විස්තර කරලා තියෙනවා මේක පරමාණුවක් විදිහටත්. එතකොට එකක් එතනදී හැම විස්තර කරලා තව තැනක තියෙනවා මේ දේවල් අවස්ථා කියන එක. ඒ කියන්නේ භෞතිකව තියෙන්න පුළුවන් අවස්ථා. ඒ කියන්නේ භෞතිකව දැන් පංචභූත ගත්තොත් පඨවි ආපෝ තේජෝ වායු ආකාශ කියන එක. අවස්ථා ගත්තොත් අපිට පරිසරයේ තියෙන්න පුළුවන් නූතනයේ කිව්වත් කියන්නේ ඝන ද්‍රව වායුනේ. එතකොට පඨවි කියන්නේ ඒක ඝන එක නේද? ඒ වගේ පඨවි තේජෝ කියන්නේ උෂ්ණ ගතිය. ආප් කියන්නේ ජල පදාර්ථ. මෙන්න මේවෙන් තමයි ආහාරයක් විතර නෑ අපි කිව්වා වගේ සියලු දේවල් මුළු ලෝකෙම නිර්මාණය වෙලා තියෙන මෙන්න මේ පංචභූත වලින්. එතකොට පංචභූත වල එකතු වීමෙන් ත්‍රිදෝෂ හැදෙනවා. ওই පංචභූත පහෙන්ම තමයි වාත පිත්ත කප කියන එකත් හැදෙන්නේ. ඒක අපේ ශරීරයේ තියෙන වාත පිත්ත කප එහෙමයි. අපේ අභ්‍යන්තරයේ මේ පරිසරයේ ගත්තත් වාතය පිත්ත කප කියන මේවා ක්‍රියාකාරීව වැඩ කරනවා. එතකොට මෙන්න මේ ආහාරය එතකොට ත්‍රිදෝෂ ගැනත් අපිට ආහාරය ඇතුලේ කතා කරන්න පුළුවන්. එතකොට ත්‍රිදෝෂ ගැන කියනකොට වාත පිත්ත කප ගැන කියනකොට අපි වැඩිපුරම දන්නේ ආයුර්වේදයේ කියන්නේ වාත පිත්ත කප. ඒක ලොකු මූල ධර්මයක්. ඒතර වාතයේ පිත්ත කප විකෘති වීමෙන් ලෙඩ රෝග හැදෙනවායි කියන එක අපි කියනවනේ. එතකොට ආහාරය ඇතුලේ මෙන්න මේ ත්‍රිදෝෂ කියන එක හොඳ තත්ත්වෙ තියෙන්න ඕන. නේද? ත්‍රිදෝෂ සමතාවයකටපත් කරගන්නත් ආහාර වැදගත් වෙනවා. එතකොට අපිට එන්න පුළුවන් ආහාරය ඇතුලේ ත්‍රිදෝෂ තියෙනවා. එතකොට ඒ ආහාරය ඇතුලේ ත්‍රිදෝෂ තියෙනවා නම් ත්‍රිදෝෂ තියෙන ශරීරයට අර ත්‍රිදෝෂ එකතු වීමේදී රෝගකාරක වෙන්නත් පුළුවන්. රෝග නිවාරණයට හේතුවක් වෙන්නත් පුළුවන්. එතකොට මේ ආහාර වැදගත් වෙනවා රෝග නිවාරණය කර ගැනීම සම්බන්ධවත්. ඊට පස්සේ අපි ත්‍රිදෝෂ වලින් ගියාට පස්සේ මේ ත්‍රිදෝෂ උනත් රෝගකාරක ඇති කරන්නේ ඒ ත්‍රිදෝෂ වල තියෙන ගුණ වලින්. නේද? එතකොට දැන් ත්‍රිදෝෂ වල තියෙන ගුණ විස්තර කරලා තියෙනවා ගුරු ආදී ගුණ 20ක් කියලා. ලඝු ගුරු සහ ලඝු. ඒ කියන්නේ ගුරු කියන්නේ බරයි. ඒතොර අපි බර ආහාර කියලා අහලා තියෙනවානේ. ගුරු ආහාර ගන්න එපා කියලා අසනීප උණ හැදුන වෙලාවට ගුරු ආහාර ගන්න එපා කියලා කියනවා. මොකෝ ඒක ජීර්ණය කරගන්න අමාරුයි. ඒ වගේම ලඝු ආහාර ගන්න කියලා කියන උණ හැදිච්ච එක්කෙන්ට සහැල්ලු ආහාරයක් දෙන්න. ඊට පස්සේ තීක්ෂණ ආහාර කියලා කියනවා. ඒ කියන්නේ අර තීක්ෂණ ආහාර කියන්නේ අර පදාර්ථය පංචභූතමයක හැදිලා එයා ක්‍රියා කරන ක්‍රියාවත් එක්ක තමයි යාට ගුණය ලැබෙන්නේ. අර ගුරු ආදී ගුණ 20 තියෙන ලඝු ගුරු ගුණය, තීක්ෂණ ගුණය, ඊට පස්සේ ඒ වගේ ගුණ 20ක් ගැන උෂ්ණ සීත ගුණය, දැන් උෂ්ණ ආහාර කියලා කියනවා, සීත ආහාර කියලා කියනවා. මෙන්න මේවෙන් තමයි හැදිලා තියෙන්නේ. එතකොට ඒ වගේම තමයි ආහාර තව නිර්මාණය වෙනවා. ආහාර ඇතුලේ රසකුත් තියෙනවා. ආයුර්වේදය ඇතුලේ රස 6ක් තියෙනවා. සඩ් රස කියලා, මధుරාම්ල ලවණ, කටු තිත්ත කසාය කියලා. එතකොට මේ ආහාරය, අපි ගන්න ආහාරය රසත් ඒ වගේ රස 6කින් හැදිලා තියෙන්නේ. ඒ සමහරක් විට මේ රස 6ම ආහාරය ඇතුලේ තියෙන්නත් පුළුවන්. රස 6න් විවිධ රස ප්‍රමුඛ වෙන්නත් පුළුවන්. දැන් අපි මී පැණි ටිකක් ගත්තොත් ඒකේ තිත්ත රස නෙමෙයි ප්‍රමුඛ. මధుර රස. අපි එතකොට මේ මధుර රස දෙන්න ඕන ලෙඩ රෝග තියෙනවා. දැන් මේ අපේ ශරීරයේ කුස වෙච්ච කෙනෙක්ට මේ තිත්ත රස දුන්නොත් තවත් එයා කුස වෙනවා. දැන් කරවිල ගත්තොත් කරවිල වල ප්‍රමුඛ වෙන රස තිත්ත රස. ඒ වගේ ගොඩක් දේවල් එක්ක වෙච්ච එකක් තමයි ආහාර සංකල්පය කියන්නේ. ඉතින් ලොකු උපරාසයක කතා කරන්න පුළුවන්. හොඳයි ඒ වගේ මාතෘකාවක් අපි අද දවසේ කතා කරමු. ඔව් එතකොට මේ ආයුර්වේදයේ ආහාර කියන සංකල්පය පිළිබඳව දැනුම් සම්භාරයක් අඩංගු වෙනවා කියලා ඔබ කිව්වා. දැන් ආයුර්වේදයේ සඳහන් වෙනවද මේ ආහාර අපි ගත යුත්තේ කුමන ආකාරයකටද කියන එක?
ඔව් ආහාර ගැනීම ගැන විස්තර කරලා තියෙනවා. එකක් ආයුර්වේදය එක්ක විස්තර වෙනවා, ජන සමාජය තුල විස්තර වෙනවා, විවිධ විනය කාරණා, නීති රාමු මේවට හැදෙනවා ආහාර ගැන. ඉතින් ඒවත් එක්ක හැදිලා අපි ජන ජීවිතේ පවත්වාගෙන යන්න පොදු රාමුවකට එනවා. එතකොට ආහාර ගත යුතු ක්‍රමය ගැන කියනකොට ආහාර ගන්න වෙලාවක් වෙනවා. එතකොට ආහාර ගන්න ඕන ප්‍රමාණ වෙනවා. එතකොට ආහාරයක අන්තර්ගත වෙන්න ඕන සංඝටක ගැන ඉගැන්වෙනවා. දැන් අර අපි ඔය නූතන විද්‍යාවට කාබෝහයිඩ්‍රේට් වලින් කතා කරන්න පුළුවන්. කාබෝහයිඩ්‍රේට් වැඩි වෙනකොට ඒකේ තියෙන ගුණ අර මුලින් කිව්වා වගේ ඒකේ ගුණය වෙනස් වෙනවා. ඒතකොට ප්‍රෝටීන් වැඩි වෙනකොට ඒකේ තියෙන ගුණයෙන් තමයි අපිට කතා ආයුර්වේදයේ තුල අර කාබෝහයිඩ්‍රේට් ප්‍රෝටීන khනිජ ලවණ ගැන නොකියුවට ගුරු ආදී ගුණ 20 සහ ඒකට බැඳිච්ච අර ත්‍රිදෝෂාත්මක දේවල් එක්ක මේ දේවල් වලට ලොකු අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඒ හින්දා පුරුද්දක් විදියට දැන් අපි එතන ආයුර්වේදයේ තියෙන දැනුමත් එක්ක එහෙම යනවා. අපිට ආහාර ජීවත් වීමටත් අවශ්‍ය නිසා අපේ ජන ජීවිතයේ අපේ රැකියාව ඒ කටයුතු කරගෙන යන්න ඕන නිසා ජන ජීවිතයේ එක්ක වෙලම් පිමුලින් කිව්වා වගේ අපිට ආහාර ලබා ගැනීමට වෙලාවල් නිර්මාණය වෙනවා. උදෑසන ආහාරය අපි ගන්න ඕනයි කියලා අපිට හැදිලා තියෙනවා. ඒක උදේට රජෙක් වගේ කන්න කියලා. සමාජයෙන් අපිට දීලා තියෙනවා. උදේට කන්න ඕන රජෙක් වගේ. මොකද හොඳට කන්න උදේට. ඇයි අපි වැඩිපුර ශක්ති ප්‍රමාණයක් උදේ ඉඳන් දවල් වෙනකන් තමයි මේ අපි මුදා හරින අපේ ශරීරයේ වැඩි ශක්තියක් අපි මුදා හරින උදේ කාලේ. දැන් උදෑසන ඉඳන් අපි වැඩ කරන්න නම් අපිට ශක්තිය අවශ්‍යයි. අපි ශක්තිය ලබා ගන්නේ නූතනයේ කියනකොට ATP කියලා කියනවා. ග්ලූකෝස් වලින් මෙන්න මේ දේවල් වලින් අපිට ශක්තිය ලැබෙනවා. එතකොට ඒ ශක්තිය අපි ලබා ගන්න ආහාර වලින්. ඒ ශක්තිය අපි ආහාර අරගෙන වැඩ කරනකොට ඒ ශක්තිය සේ වෙලා යනවා. ඔන්න ඊට පස්සේ දවල්ට කියනවා සිටුවරයෙක් වගේ ආහාර ගන්න කියලා. දවල්ට උදේට රජෙක් වගේ. ඇයි දවල්ට අඩු උනේ? දවල් ඉඳන් අපි හවස් වෙනකොට අපේ ක්‍රියාකාරීත්වය අපි ටික හිමින් යන්නේ. ඒ කියන්නේ අපි උදේ වෙනකොට ලොකු වැඩ කොටසක් ඉවර කරගත්තොත් අපි ලොකු වැඩ කොටස ඉවර කරගෙන ඒ වගේම තමයි ලොකු වැඩ කොටසක් කරොත් අපිට දවල් ඉඳන් හවස් වෙනකොනුත් රාත්‍රී වෙනකන් අපිට වැඩ කරන්න තියෙන අපේ වෙහෙසත් එක්ක වැඩ කරන්න පුළුවන් හැකියාවත් අඩු වෙලා අපි ආහාර ගත්තත් ඒ ආහාර වලින් අපිට ශක්තිය නිර්මාණය වෙන්නේ ලොකු මට්ටමකින් උදේ වගේ නිර්මාණය වෙන්නේ නැහැ. එතකොට අපිට කරන්න පුළුවන් ධාරිතාවයකුත් තියෙනවා. රාත්‍රියට අපිට ගන්න කියනවා යාචකයෙක් වගේ. ඉතින් රාත්‍රියට යාචකයෙක් වගේ ගන්න කියන්නේ එයාට සල්ලි නැති කෙනෙක්නේ. සමහරක් විට ගොඩක් යාචකයන් निराහාරව තමයි ඉන්නේ. ඉතින් ඒ හින්දා තමයි අපිට රාත්‍රියට निराහාර වෙන්න ඕන වඩාත් හොඳයි කියලා කියනවා. ඒකේ හේතුවකුත් තියෙනවා. අපි රාත්‍රී කාලේ මේ රාජකාරී වැඩ කරන්නේ නැහැ. එතකොට අපි ආහාර ගන්නවා නම් අපිට අවශ්‍ය වැඩ කරගන්න අපිට ශක්තිය ලබා ගන්න තමයි අපි ආහාර ගන්න ඕන. නිදිය ගන්න අපිට ආහාර අවශ්‍ය නැති නිසා එහෙම ආහාර ගන්න ගියොත් අපිට රෝග ඇති වෙන්න පුළුවන්. ඒකත් හඳුනා ගන්න අපේ බුදුරජාණන් වහන්සේත් මේ කාරණේ හඳුනා ගන්න. ඒ නිසා විනය පිටකයේ යම් විනය නීති රීති එක්ක පනවන නීති රීතිත් තියෙනවා. ස්වාමින් වහන්සේලාට ගිලන්පස පූජාවක් පමණත් රාත්‍රියේදී හවසදී කරන්න එහෙම කියලා. ඉතින් මේ දේවලුත් එක්ක අපි එකතු කරගෙන බැලුවොත් අපිට උදේ දවල් හවස කියන මේ ප්‍රධාන ආහාර වේල් තුනකට ගියාම ගොඩක් ප්‍රමාණවත්. ඔබතුමනි දැන් ඇත්තටම මේ ආහාර ගැනීම ගැන කතා කරාම ලංකාවේ එහෙම නැත්නම් ලෝකේ වෙනත් රටක වෙන්න පුළුවන්. ලෝකෙම වෙන්න පුළුවන් මේ තියෙන ප්‍රශ්නයක් තමයි සමහර වෙලාවට ඇතැම් පුද්ගලයෝ ආහාර වැඩිපුර ගන්නවා. ඇතැම් පුද්ගලයෝ ආහාර අඩුවෙන් ගන්නවා. මේ ආහාර ප්‍රමාණවත් තරමට නොගැනීම නිසා එක්ක අඩුවෙන් ගැනීම නිසා එක්ක වැඩියෙන් ගැනීම නිසා මොන විදිහේ තත්ත්වයන්ට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙන්න පුළුවන්. ඔතන ඒ කතාවේ අපිට ආහාර මාත්‍රාව ගැන ඕනම දෙයක් අපිට යම් මාත්‍රාවක් තියෙනවා. අපි ලබා ගන්න ඕන. අපි ඖෂධයක් ගත්තත් ආහාර ඖෂධ විහරණ මේ දේවල් වලට අපි මාත්‍රාව භාවිතා කරන්න ඕන. සාමාන්‍යයෙන් ආහාර ගන්න කියලා අපිට ආයුර්වේදය සඳහන් කරලා තියෙන අපේ ආමාශය නේද? ආමාශයෙන් අඩකට පිරෙන්න ආහාර ගන්න කියලා කියනවා. එතකොට ආමාශයෙන් අපි ආමාශයේ අඩක් කියන්නේ සාමාන්‍යයෙන් අපිට ප්‍රමාණවත් වෙන ග්‍රෑම් 100ක බත් ටිකක් තිබ්බනම් එක එක්කෙනෙක්ට ප්‍රමාණවත් මොකෝ ඒකට තව අපි
දා ගන්නව ව්‍යංජන වර්ග තියෙනවා. ඉතින් මේවා ඒ නිකම් මම කියව ප්‍රමාණයක්. ඒක සාමාන්‍යයෙන් අපිට භාවිතා කරන්න පහසු වෙන්නේ. ඒතකොට ග්‍රෑම් 100ක හාල් වලින් හදන බත් ටිකක් අපිට ප්‍රමාණවත්. ඒ වගේම අපි ඒකට තව එකතු කර ගන්න ඕන ආයුර්වේද විදියට නම් සත් රසම එකතු කර ගන්න ඕන. ඒ වගේම තමයි අපි අර මුලින් කිව්වා වගේ දෝෂ විසම වෙන්න නරකයි. උෂ්ණ සීත ඒ වගේ විසම වෙච්ච මේ විසම වෙන ආහාර අපි ගන්න නරකයි. ඒ කියන්නේ එතකොට ගන්නවා නම් අපි ආහාර බර ආහාර වැඩිපුර ප්‍රමාණයක් ගන්න නරකයි. බර ගුරු කියපු ආහාර ගුරු ආහාර අපි ජීර්ණයට අපහසුයි. ඒ නිසා ගුරු ආහාර ලබා ගැනීමේදී අපි වැඩි ප්‍රමාණයක් ගන්න නරකයි. එතකොට ලඝු ආහාරයක්වත් සැහැල්ලු ආහාරයක්වත් ගන්න ප්‍රමාණය අපි වැඩි කරන්න නරකයි. ඉතින් අපිට මධ්‍යස්ථ විදියට ගත්තොත් අපේ ආමාශයෙන් අඩකට තම ආහාර අපිට ලබා ගන්න කියලා තියෙන්නේ. ඒ වගේම ඒකේ අඩක් හිස්ව තියන්න කියනවා. අඩක් පිරෙන්න ආහාර ගන්න. ඒ හිස් වෙච්ච අඩෙනුත් තව අඩක් වැහෙන්න වතුර බොන්න කියලා කියනවා. ඊතුරු අඩ හිස්ව තියන්න. එතකොට තමයි අරකේ තියෙන අර අපි දැන් මැෂින් එකකට ගත්තත් අපි දැකලා ඇති ඔය මේ යම් මේ බ්ලෙන්ඩර් එකකට අපි මුළු බ්ලෙන්ඩරේම පිරෙන්න අපිට මේ මොන හරි එකකට එකතු කරලා අපිට ඒක බ්ලෙන්ඩ් කරගන්න බෑ. ඒක තද වෙලා තියෙනවනේ. ඒ වගේ තමයි අපේ ආමාශයට ආහාර ගියම් මේක විවිධ චලන වලට එකතු වෙලා විවිධ රසායනික සංයෝග එතන එකතු වෙලා ඒ කියන්නේ ආහාර ජීර්ණය කිරීමට නූතන විදිහට නම් කියනවා CL අම්ලය අවශ්‍යයි. නමුත් අපි ආහාර ජීර්ණය කර ගැනීමට ආයුර්වේදයේ විදිහට විස්තර කරන්නේ අග්නිය. අග්නිය කියන්නේ ජඨරාග්නිය. ජඨරාග්නිය තමයි අපි ගින්න කියලා කියන්නේ. තව අග්නි 13ක් තියෙනවා. 13න් එක ප්‍රධාන අග්නියක් තමයි ජඨරාග්නිය. මේක තමයි කුසගින්න හැදෙන්න සහ කුසගින්න ආහාර ජීර්ණය කර ගැනීමට හේතු වෙන එක. ඉතින් එන්නේ නිසා අපි ආහාර ලබා ගැනීමේදී අපි මාත්‍රාව ගැන සැලකිලිමත් වෙන්න ඕන. ඒ වගේම තමයි අර අපි මුලින් කිව්වම දැන් ඔන්න ඒ ප්‍රමාණය ආහාර ගත්තම සමහර කෙනෙක්ට හිත පිරෙන්නේ නැති වෙන්න පුළුවන්. තව ටිකක් කන්න පුළුවන් වෙන්න පුළුවන්. එතකොට උදේට කෑම කාලා ආයේ 10ටත් ඒ වගේ ප්‍රමාණයක් ගන්න එක ආහාර ගන්නකොට ආමාශයෙන් භාගයක්නේ ගන්න තියෙන්නේ කියලා ආයේ 10ටත් ආමාශයෙන් භාගයක් පිරෙන්න ආහාර ගන්න නරක. එතකොට ඒ විදිහට අපි ප්‍රධාන ආහාර වේල් 3 එහෙම තියාගෙන අර කියපු ක්‍රමවේදයන් අනුගමනය කර හොඳයි කියලා තමයි හිතෙන්නේ. ඔව් දැන් ආහාර නැතුව අපිට බෑනේ. අපි විතරක් නෙමෙයි සියලුම සත්වයෝ ආහාර මත තමයි යැපෙන්නේ. වර්තමානයේ මේ ආහාර ගන්න එක දැන් අපද මේ සමාජයට ගියාම දකින්න හම්බෙන ගැටලුවක් තමයි ඇතැම් උදවිය ටිකක් වැඩිපුර ආහාර ගන්නවා ටිකක් වැඩිපුර තරබාරු. ඒ ඇතැම් උදවිය ඒ තරම් ආහාර ගන්නේ නැහැ හැබැයි ඒත් තරබාරුයි. ඔය විදිහම තමයි තවත් සමහරු අඩු වෙන ආහාර ගන්නවා කුෂ වෙලා ඉන්නවා. හැබැයි තවත් සමහරු කොයිතරම් කෑවත් කුෂ ස්වභාවයක් ශරීරයේ තියෙනවා. ඒතුනේ මෙහෙම වෙන්නේ කොහොමද ඇත්තටම? එතන ආහාර දැන් අපි මුලින් විස්තර කරපු ආහාර ජීර්ණයට වැදගත් වෙන්නේ අග්නිය. ඒ කියන්නේ අග්නි 13ක් ශරීරයේ තියෙනවායි කියනවා. රස ඒ කියන්නේ ඒක ධාතු 7ට අපේ ධාතු 7ට අදාළව අග්නි 7ක් තියෙනවා. ධාතු ආග්නිය කියලා කියනවා. ඊට පස්සේ රස රක්ත මාංශ මේද අස්ථි මජ්ජා ශුක්‍ර කියලා තමයි මේ අපේ සප්ත ධාතුව කියන්නේ. එතකොට එහෙම ඒ දේවල් නිවැරදිව හැදෙන්න ධාතුආග්නියක් තියෙනවා. එතකොට ඒ ධාතුආග්නිය හොඳ මට්ටමේ තිබුණොත් ඒක හොඳයි. අග්නියට හොඳයි. ඊට පස්සේ පංච භූත වලට සම්බන්ධ අග්නි 5ක් තියෙනවා. ඒ භූතාග්නි කියලා ඒක කියනවා. එතකොට අග්නි 12යි. ඊට පස්සේ වැදගත්ම අග්නියක් ගැන විස්තර කරනවා ජඨරාග්නිය ගැන. මෙන්න මේ ජඨරාග්නිය කියන්නේ කුසගින්න. එතකොට මේ කුසගින්න කියන එකේ අග්නියේ ස්වභාවයත් වෙනස්. ඒ අග්නියේ ස්වභාවය ගන්නකොට තීක්ෂණ, මන්ද, විසම. ඒ වගේ අග්නි ගැන විස්තර කරලා තියෙනවා. එතකොට තීක්ෂණ අග්නිය කියන්නේ එයා ආහාර ගත්ත ගමන් ඒ ආහාර ඉක්මනින් ජීර්ණයටපත් වෙනවා. එතකොට කුසේක් කෙනෙක් සමහරක් විට එයා කොච්චර ආහාර ගත්තත් එයාගේ ආහාර ජීර්ණය වේගවත් වෙනවා. ශරීරයට එකතු කරගන්න ප්‍රමාණය අඩු වෙනවා. එතකොට එයා හැමදාම අර කුස මට්ටමේ තමයි ඉන්නේ. සමහරක් එක්කෙනෙක් මන්දාග්නිය. දැන් ආහාර ගත්තට වැඩක් නැහැ. ඒක ආහාර ජීර්ණය වෙන්නේ නැහැ. එතකොට ආහාර ජීර්ණය වෙන්නේ නැහැ. ඒ පුද්ගලයන් මේ එයත් කුස වෙලා ඉන්නත් පුළුවන්. එහෙම නැත්නම් අර ගන්න ආහාර ජීර්ණය වෙන්නේ නැති වුනහම ශරීරයේ තැම්පත් වෙනවා.
අනවශ්‍ය පදාර්ථ විදියට. ඒක රෝගකාරකයි. එක පැත්තකින් එහෙම අපි ගන්න ආහාර නිවැරදිව ජීර්ණය වුනේ නැති වුනාම ශරීරයේ මේද කොටස් වැඩි වෙන්න පුළුවන්. උදරයේ ඉදිරියට නෙරායේ මෙහෙම වෙන්න පුළුවන්. ඊට පස්සේ විෂමාග්නියක්. ඒ කියන්නේ එයාට බැලන්ස් කරගන්න බෑ. එයාගේ අග්නිය කොයි වෙලෙත් සම නැහැ. ඒ ගන්න වෙලාවට දැන් මන්දාග්නිය කෑම කන්න ඔන්න කෑම කන්න හදනකොට කෑම රුචිය නැහැ. නමුත් කෑම නැති වෙලා තියෙනකොට එයාට බඩගිනි කන්න හිතෙනවා. කන්න හිතුනම ආයෙ කන්න යනකොට එයාට කෑම කන්න බෑ. සමහර අවස්ථාවල බඩගිනි කාලා ඉවර වෙලා කනකොට කුසගින්න එනවා. ඒක ජීර්ණය වෙනකොට අග්නිය නිවැරදිව ක්‍රියා කරන්නේ නැහැ. විෂම අග්නිය. ඉතින් මෙන්න මේ ඒ අග්නියේ විකෘති වීම, කුසගින්නේ විකෘති වීම සහ ඒ අග්නිය විකෘති වීමම කියන්නේ කුසගින්නත් විකෘති වෙනවා. ඒ ආහාර ජීර්ණය කරලා ශරීරයට ආහාරයෙන් ලැබෙන්න ඕන ප්‍රයෝජනය මේ අයහපත් විදියට බලපාන. ඒ හින්දා සමාග්නිය පවත්වාගෙන යාම තමයි සමාග්නිය පවත්වාගෙන යන්න නම් අපිට යම් කාර්යයන් කිහිපයක් කරන්න වෙනවා. ඉතින් ඒක අග්නිය අපේ සමතාවයෙන් පවත්වා ගත්තොත් අපේ ශරීරයේ ඇතිවෙනා වූ රෝග තත්ත්වත් අර ශරීරයේ හැඩය පවත්වා ගැනීම, මන්ද පෝෂණය, අධි පෝෂණය වගේ තත්ත්ව වලින් අපිට බේරෙන්න පුළුවන් වෙනවා. වර්ධවනේ මේ දැන් ආහාර ගන්න ප්‍රමාණය ගැන කතා කළාම එහෙම නැත්නම් මේ දැන් අපි කියන දෙයක් තමයි අපි ශරීරයේ හැඩය පවත්වා ගන්නට නම් ආහාර පාලනය කළ යුතුයි කියන කාරණාව. එතකොට අපි ගන්න ප්‍රමාණය එහෙම නැත්නම් ගන්න වාර ගණන අඩු කළ යුතුයි කියන කාරණාව. එතකොට මේ ඔබ සඳහන් කළ කරුණක් තමයි බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලා අරබයා යම් පිටකයක දේශනා කොට තිබෙනවා මේ භික්ෂුන් වහන්සේලා රාත්‍රී කාලේදී එහෙම නැත්නම් දවසේ අවර කාලයේදී ගිලන්පස පමණක් වැළඳුවා නම් ප්‍රමාණවත් කියන එක. එතකොට මේ ආහාර පාලනය කිරීම කියන කාරණාව හොඳයිද? එහෙම නැත්නම් මේ ෆාස්ටින් කියලා යම් කාලයකට ආහාර නොගෙන සිටීම ශරීරයට කොයි විදිහටද බලපාන්න පුළුවන්? ඒක ඇත්තටම ආහාර නොගෙන ඉන්න එක කියනකොට ආහාර පාලනය ආහාර නොගෙන ඉඳීම අපි ඒව නිවැරදිව අර්ථකථනය කරගන්න ඕන. ආහාර පාලනය කියනකොට ඇත්තටම අපි ආහාර පාලනයකින් තොරව ලබා ගන්න. දැන් අපි බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙන විදිහ අපි බෞද්ධ විදියට අපි ඒක අනුගමනය කරොත් ඒකේ කිසි ගැටලුවක් නැහැ. අපිට රාත්‍රී ආහාර වේල නොගෙන ඉන්න පුළුවන්. හැබැයි අපි උදේ අර සාමාන්‍ය වෙලාවට හොඳට ආහාර ලබා ගන්න ඕනේ. පෝෂදායී වැඩි ආහාර වේල දවල්ටත් එහෙමයි. දැන් ගොඩක් වෙලාවට අපේ ජන සමාජයේ හැදිලා තියෙන්නේ රාත්‍රී ආහාර වේල තමයි අපේ ප්‍රධාන ආහාර වේල. ගොඩක් වෙලාවට ජනතාව කාර්යබහුල වෙලා තියෙනවා. උදේ රැකියාවත් එක්ක රැකියාවට යනකොට පාසල් වල ළමයි උදේ පාන්දරින් පාසලට පිටත් වෙන්නේ. එතකොට ගොඩක් අය බොහොම සරලව උදෑසන ආහාර වේල මේ මග හරිනවා. ඒක ලොකු බරපතල ගැටලු සහගත තත්ත්වයක්. ඉතින් උදේ ආහාර වේල මග හැරුණා. දවල්ටත් ඔෆිස් එකට ගිහිල්ලා ගෙදරින් ඔතාගෙන ගිය බත් එකේ භාගයක් විතර කාලේ ඉතුරු භාගේ අපි බැහැර කරන තත්ත්වයක් තමයි අපිට දැක ගන්න පුළුවන් වෙන්නේ. ගොඩක් වෙලාවට අපි ගත්තොත් ඔය කසල භාජනවල ඉවතලන ආහාර ප්‍රමාණය වැඩි නේද? එතකොට ඒට අමතරව දැන් ওই දෙකම මිස් වෙච්චින්ද ඔන්න රාත්‍රී ආහාර වේල ගෙදරට ඇවිල්ලා දැන් සමහරක් විට ගෙදරක ඉන්න ගෘහණියත් රැකියාවක් කරනවා. එයාගේ එතකොට මේ මහත්යත් රැකියාවකට යනවා, ගෘහණියත් රැකියාවකට යනවා. එතකොට දෙන්නම ගෙදර එන්නේ හවසට. ඉතින් දෙන්නෙක් එකතු වෙලා හරි හොඳම කෑම ටිකක් රාත්‍රියට හදනවා. රාත්‍රියට හදලා රාත්‍රියට රජෙක් වගේ කනවා. උදේට හිඟන්නෙක් වගේ කාලේ. ඉතින් අපි අර අපිට දීලා තියෙන සමාජ පණිවිඩ සියල්ලම උඩ යටිකුරු කරගත්තම අපිට නිරෝගීතාවය ගැනත් එතනම තමයි තියෙන්නේ. ඊට අමතරව ශරීරයේ හැඩය පවත්වාගෙන යන ආහාර පාලනයම ප්‍රායෝගික නොවන අවස්ථා තියෙනවා. මොකෝ ගොඩක් වෙලාවට අපි ස්ථූලතාවය නිසා ප්‍රතිකාර ලබා ගන්න බොහෝ දෙනෙක් බොහෝ එන්නේ කාන්තාවන් තමයි. මේ ස්ථූලතාවය නිසා ඒගොල්ලන්ට තමයි මේකේ ශරීරයේ හැඩය ගැන ලොකු ප්‍රශ්නයක් එන්නේ. මොකෝ ඒගොල්ලෝ ප්‍රියමනාපව සිටින්න ඕනේ. ඒක එහෙමයි. එතකොට ඒ වගේම තමයි ඒගොල්ලන්ගේ ශරීරයේ සිද්ධ වෙන හෝමෝන වෙනස් වීම නිසා ඒගොල්ලෝ ඉක්මනින් තරබාරු තත්ත්වයට පත් වෙන්න පුළුවන්. මොකෝ ඒගොල්ලන්ගේ ආර්තව හරණය කියන ඒ ක්‍රියාවලිය විශාලව ටිකක් තියෙනවා. ඉතින් ඒ හින්දා ඒගොල්ලෝ ඉක්මනින් තරබාරුවට පත් වෙනවා. තව එකක් තමයි ඒගොල්ලන් සමාජ තත්ත්වය. රැකියාවක් කරන්න ගියත් ස්ත්‍රී පාර්ශවයේ අය ඒගොල්ලෝ කරන්නේ සැහැල්ලු රැකියාව.
සාමාන්‍යයෙන් ඔෆිස් එකක ඉන්න එකක් ඒ වගේ දේවල් තමයි. නමුත් පිරිස ශාරීරික ක්‍රියාකාරී කරලා වැඩ කරනවා. එතකොට ඒගොල්ලන්ගේ ස්වභාවිකව දාඩිය දැමීමෙන් මේ ශාරීරිය තැම්පත් වෙන මේදය කාන්තාවන්ගෙන් මේ තැම්පත් වෙන්න පුළුවන් මේ පිරිමි අයගේ තැම්පත් වෙන්නේ නැහැ. ඉතින් මේ විදිහට ආහාර පාලනයම විතර ප්‍රායෝගික වෙන්නේ නැහැ අර අපි කියපු අග්නි සංකල්පයේ එක්ක. මොකෝ එයා ලබා ගන්න ආහාරය ජීර්ණය කරගන්න බැරි වුණා නම් ඒ ආහාර රසය වෙනත් විදිහකින් අපේ ශරීරයේ තැම්පත් වෙනවා. එතකොට ඒක තරබාරුවට එන්න පුළුවන්. ඉතින් ඒ වගේ වෙලාවකට අපිට ඒ අයට ආහාර පාලනයට එහා ගිය ව්‍යායාම පද්ධතියකට යොමු කරන්න වෙනවා. ඊට අමතරව ප්‍රතිකාර පද්ධතියකට යොමු කරන්න වෙනවා. මෙන්න මේ දේවල් ඔක්කොම එකතු වුණොත් හැම දිනාටම මේක පොදු නැහැ. බොහෝ අයට අපි පළවෙනියටම ප්‍රතිකාර දීමට පෙර අපි යාට උත්සාහ කරනවා ආහාර නොගෙන මේ ආහාර පාලනයකින් පොඩි බෙහෙතක් හරි දීලා ආහාර පාලනයට එන්න. ඒතකොට ආහාර පාලනයට ඇවිල්ලා මේ ආහාර පාලනය කරගන්න ක්‍රමය වෙනමම අපි ඒගොල්ලන්ට පැහැදිලි කරලා දෙන්න ඕන. මොනවාද අපි පාලනය කරන්න ඕනයි කියලා ඒගොල්ලන්ට උදේටත් නොකා දවල්ටත් නොකා එහෙම ඉන්න නෙමෙයි. ඒ කියන්නේ ආහාර වේල් අපේ ශරීරයේ නිරෝගීකම් පවත්වා ගන්න අවශ්‍ය ආහාර වේල් ටික යා ගන්න ඕන. ඒ ටික ගන්න ගමන් ආහාර ප්‍රායෝගික විදියට ආහාර වේල මේ අඩු කරගන්න ක්‍රමය අපි ඒගොල්ලන්ට කියලා දීලා එතෙන්ට ආවට පස්සේ අපිට මේ ස්ථූලතාවයේ ওই බර අඩුකම ඒ වගේම බර වැඩිකම ඒවා ප්‍රශ්නයක් වෙන්නේ නැති වෙන අපිට විසඳ ගන්න පුළුවන්. ඔව් අපි ස්වර්ණෙන් කෙටි විරාමයක් ලබා ගන්නවා. විරාමෙන් අනතුරුව නැවතත් ඔබ සමගින් එකතු වෙනවා. අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ තමයි මේ ලෝකෙ පහළ වුණු නිර්භයම පුද්ගලයා. ගොඩක් දෙනා නිවන කිව්වහම හරියට බය වෙනවා. මේ දුක්ඛ නිරෝධ සත්‍ය කියන තැනම පවතින්නේ නිවනම තමයි පින්වතුනි. එතනින් එහාට වෙන කිසිවක් නැහැ. යෝග. ඇයි අපි ලෙඩ වෙන්නේ? ඇයි අපි දුකින් ඉන්නේ? ඇයි අපි මානසික ආතතියෙන් ඉන්නේ? ඇයි අපි මුදල් හොයලා සල්ලි හම්බ කරලා පීඩණින් ජීවත් වෙන්නේ? මේ යෝග දර්ශනය ඒ වෙනුවෙන්මයි ඔයාගේ මානසික කායික සූතාවය සඳහා කායික මානසික නිරෝගීතාවය සඳහා යෝග වල නිරත වෙන්න ලස්සන ජීවිතයක් උරුම කරගන්න සංකතන බදාදා 11ට අපි හමු වෙමු යෝග අභ්‍යාස තුලින්. උදෑසන හිරුදුටු කල පහව යන පිණිබින්දුසේ ෂණයකින් අහිමිව යන වටිනා මිනිස්තිවිය ලෞකිකව අර්ථවත්ව ගත කරමින් ලෝකෝත්තර සෝය පූර්ණය කර ගැනීම වෙනුවෙන් දිවි ගෙවන්නට හැකිනම් කෙතරම් අගනේද? එකී මාවත ඔබේ දිවියට ගලපමින් දිවි මඟ අරුත්බර කරන්නට මෙත් සදහම් විකාශයෙන් ඔබ වෙනුවෙන් ගෙනෙන දිවියට බුදුදහම. දිවියට බුදුදහම හරහා ඔබ ඔබේ ජීවිතයට අර්ථයක් හැම දවසකදීම එකතු කරගන්නවා. දරා ගැනීම කියලා කියන්නේ කායිකත්වයේ මතම පදනම් වෙන දෙයක් නෙවෙයි. ඒක ඇත්තටම තේරුම් ගන්න වෙන්නේ මානසික මට්ටම අනුව. බුදුරජාණන් වහන්සේගේ ශරීරයේ ගෑවිලා නොගෑවිලා ජීවත් වුණාට වැඩක් නැහැ. ඒක නෙමේ බුද්ධ දේශනාවේ බුදුරජාණන් වහන්සේ ඇසුරු කරනවා. බුදුරජාණන් වහන්සේ ඇසුරු කරනවා කියන්නේ ධර්මය ඇසුරු කරනවා. දිවියට බුදුදහම සඳුදා උදෑසන 11ට නැවත විකාශය සිකුරාදා උදෑසන 11ට. විරාමෙන්
විරාමයෙන් අනතුරු ඔබ නැවතත් එකතු වන්නේ සුවර්ණ වැඩසටහන සමගින්. අපි විරාමයට කලින් වෛද්‍යතුමන් එක කතා බහ කරමින් හිටියේ ආහාර පාලනය කිරීම සම්බන්ධයෙන්. වෛද්‍යතුමනි මේ ආහාර පාලනය කිරීම සඳහා කොහොමද ආයුර්වේදයේ උපදෙස් දෙන්නේ? ආහාර පාලනයේදී අපිට ආයුර්වේදයේ කියන තැන සහ අපි ගොඩක් වෙලාවට දැන් භාවිතා කරන්නේ ජන සමාජයටත් ඒක ප්‍රායෝගික වෙන්න ඕන. ආහාර පාලනයේදී ආහාර ගැන විශාල විදිහට මේ ඒවේ තියෙන ಗುಣ ගැන ආහාර අන්නපාන අධ්‍යය කියලා එකක් තියෙනවා ආයුර්වේද තුල. ඒ කියන්නේ සංහිතා ග්‍රන්ථවල මේ එතකොට එතනදී එක අපිට ඒ දීලා තියෙන තොරතුරු බොහොම ජනතාවට ප්‍රවේශ කරන්න විද්‍යාත්මක කරුණු විදියට අපි සලකනවා. ඒ මූල ධර්ම. ඉතින් ඒව තුල ඉඳගනිමින් අර ජනතාවට දැන් ඒව ප්‍රවේශ කරන්න පුළුවන් විදියට අපි ඒක ප්‍රවේශ කරගෙන යනවා. ඒගොල්ලන්ගේ පුද්ගලික ජන ජීවිතෙත් කඩාකප්පල් කරගන්න වෙන්නේ නැති වෙන්න. දැන් උදාහරණයක් විදියට චරක සංහිතාවේ අන්නපාන අධ්‍යය පටන් ගන්නකොටම ඒකේ සඳහන් වෙලා තියෙනවා. දැන් අන්නපාන අධ්‍යය ඇතුලේ ගොඩබිම හැදෙන මාළු, ඊට පස්සේ ජලයේ හැදෙන මාළු, පියාඹන සත්තුන්ගේ තියෙන මාළු මස්, ඒ වගේම දිය මස් ගැන, ගොඩ මස් ගැන මේ වගේ මේ මස් මාංශ ගැන වෙනමම විග්‍රහ කරලා තියෙනවා. ඒ කියන්නේ අපිට දැනට භාවිතා කරන්න පුළුවන් සියලුම මස් මාංශවල ಗುಣ ඒ දැනුම හරහා අපිට දැන් අපි කිව්වොත් මේක සමහර විට කුකුල් මස් කියලා ආයුර්වේදේ නැහැ. නමුත් මේ පක්ෂයන්ගේ මස්වල එහා තියෙන ಗುಣ අපි අර ගුරු ආදී ಗುಣ 20 පංචභූත ඒ වගේ දෝෂ ගැන ඒ කරුණු හරියට අපි අවබෝධයෙන් මේව කරගන්නවා නම් ඒ ආහාරවල මේ මස් මාංශ ගැන අපිට වර්තමානයේ තියෙන ඒවා ගැන ಗುಣ කතනයක් දෙන්න පුළුවන්. ඒවේ ಗುಣ කොහොමද වෙන්නේ කියන එක. ඉතින් මෙතන චරක සංහිතාවේ විස්තර කරලා තියෙනවා අන්නපාන අධ්‍යය පටන් ගන්න ඉස්සෙල්ලම කන්න කිසිම දෙයක් නැත්තම් ගහක කොළයක්, මුලක්, පොත්තක්, මලක්, ඵලයක් එහෙම නැත්තම් ගහක මුලක්වත් නැත්තම් සතෙක්ව මරාගෙන කන්න කියන එක. ඉතින් අපේ ගෞතම බුදුරජාණන් වහන්සේත් පළවෙනි ශික්ෂාපදයේ විදිහට අපිට පනවන්නේ පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියා. මේ වගේම තමයි මේ චරක සංහිතාවෙම තව තැනක සඳහන් වෙලා තියෙනවා අපේ ආයුෂ වැඩි කරගන්න තියෙන ක්‍රමත් විස්තර කරනවා. එතකොට අපිට අල්ප ආයුෂ ලබන්න තියෙන ක්‍රමත් විස්තර කරලා තියෙනවා. එතකොට අල්ප ආයුෂ ලබන්න තියෙන ක්‍රම කතා කරනකොට පළවෙනියටම තියෙන්නේ පරපණ නැසීම. අපි තව කෙනෙක්ගේ පණ නැසනවා නම් අපේ ආයුෂත් අඩු වෙනවා. ඉතින් එතනදී අපිට විශාල උපදේශයක් දීලා තියෙනවා මස් මාංශ ගැන. ඒව භාවිතා කරන්න ඕනද නැද්ද කියන එක. දැන් මෙතනදී අපි සමහරක් විට මස් මාංශ භාවිතා කිරීම අත්‍යවශ්‍යම දෙයක් නෙමෙයි කියන එක තමයි අපිට ඒ තොරතුරු එක ගියාම ගන්න වෙන්නේ. නමුත් ඒක විවිධ දැනුම් පරාස තුලින් විස්තර කරනකොට මෙන්න මෙහෙමයි මේ මාංශ වර්ග මේ මස් ගත්තේ නැත්තම් මේ සංඝටක අපේ ශරීරයට ලැබෙන්නේ මේක ලැබෙන්නේ නැහැ හැම කිය දැනුම විවිධ ආකාරයෙන් විග්‍රහ වෙලා තියෙනවා. නමුත් ඇත්තරම අපිට ඒක මස් ආහාරයට ගන්න නැති අය යම් කාලයක් ඉන්න ඒගොල්ලෝ හොඳ පුෂ්ටිමත් මට්ටමේ ඒගොල්ලන්ගේ මානසික ශාරීරික වැඩ ක්‍රියාකාරකම් හොඳින් කරගෙන ඉන්නවා. එතකොට මස් මාංශ වල තියෙන ಗುಣ ගන්න පුළුවන් ස්වභාවිකව හැදෙන එළවලු පළතුරු වලිනුත් අපිට ඒ අදාළ ගුණයන් ගන්න පුළුවන්. ඉතින් අපිට ඒක කියන්න බෑ කොහොමද. මොකෝ මස් ගන්නෙම නැති එක්කෙනෙක් අපිට හොයා ගන්න බෑනේ. ඉතින් ඒ හින්දා ඒ වගේ දේවල් අපි භාවිතා කරන්න ඕන. එතකොට වර්තමානයේ තුල තියෙන මස් වගේ දේවල් ගොඩක් ශරීරයට අහිතකර දේවල් තියෙන්නේ. අපි ගත්තොත් වැඩිපුරම අපි ලබා ගන්න මස් වර්ගය තමයි මේ කුකුල් මස්. ඉතින් මේ කුකුල් මස් වල විශාල හෝමෝන් ප්‍රමාණයක් ආදේශ කළා තමයි අපිට ලැබෙන්නේ. ඉතින් මෙන්න මේ දේවල් එක්ක මස් මාංශ ගන්නකොට අපි ඒ දේවල් පුද්ගලික ජන ජීවිතයත් එක්ක ගලපගෙන තමයි කියන්නේ ඒගොල්ලන්ට උපදෙස් දෙන්නේ. ඒ නිසා මම භාවිතා කරන දේ පුද්ගලිකව ආහාර පාලනය ගැන කොහොමද යන්නේ කියලා කිව්වොත් මුලින්ම ඒ රෝගියා කියන එයා ලබා ගන්න ආහාර ගැන විස්තරයක් මම ලබා ගන්නවා. ඉතින් ඒ ආහාරවල විස්තරය ලබාගෙන ඒ ආහාර අපි වෙනම කොටස් කර ගන්නෝ නිතර ලබා ගත යුතු ආහාර. එතකොට අපි ගත්තොත් නිවුඩු සහිත සහල් තියෙන සහල් අපිට නිතර භාවිතා කරන්න පුළුවන් ආහාරයක් විදිහට අපි එයාට කැටගරි කරලා දෙනවා. ඊට පස්සේ එළවලු වර්ග, පතෝල, වැටකොළු වගේ දේවල් ගන්නවා නම් ඒවා
නිතර ගත්තට සුදුසු නැහැ. නිතර ගන්නවා කියන්නේ හැමතිස්සෙම නෙමෙයි. අර ප්‍රධාන ආහාර වේල් 3ට එයාට එකතු කරගන්න පුළුවන් කිසි බයක් සැකක් නැතුව මොකෝ පතෝල වගේ දෙයක් දිනපතා කෑවත් ගැටලුවක් නැහැ. වැටකොළ වගේ දෙයක් එහෙමයි. කොළ මැල්ලුමක් අපේ ආහාර වේලක තියෙන්න ඕන. එතකොට නිතර නොගත යුතු ආහාර කියලා තව කාණ්ඩයක් අපි කාණ්ඩ කරනවා. එතන නිතර නොගත යුතු ආහාර කියලා ගත්තම ඒ නිතර නොගත යුතු ආහාර වලට අපි දාන්නේ අර මස් වගේ දේවල්. මොකෝ ඒ වගේ පෝෂණයක් විශේෂයෙන්ම කුඩා ළමුන්ට කුඩා ගැහැණු ළමයිට ඒ වගේ පෝෂණයක් නිතර දීමෙන් අහිතකර ප්‍රතිඵල ගෙනල්ලා දෙනවා. එතකොට නිතර ලබා නොගත යුතු ආහාර. ඊට පස්සේ ලබා නොගත යුතු ආහාර. ඔන්න ওই කාණ්ඩයට අරය ඒ කියන්නේ ඒ පුද්ගලයා ලබා ගන්න ආහාරය කාණ්ඩගත කරාම අපිට ඒකෙන් ලොකු අවබෝධයක් යාර දෙන්න පුළුවන්. දැන් අපිට නොගත යුතු ආහාර වලටත් දාන්න පුළුවන්, නිතර නොගත යුතු ආහාර වලටත් දා ගන්න පුළුවන් පාන් පිටි වගේ දේවල්. කොච්චර කොහොම වුණත් අපිට ප්‍රායෝගික තත්ත්වයක් එක්ක නොගත යුතු ආහාර ගැන කියන විදිහට දාන්න අමාරුයි. මේ ඒ දේවල් මොකෝ ඒ මිනිස්සුන්ගේ ජන ජීවිතෙත් පවත්වාගෙන යන්න එපා. දැන් අපි විනෝද චාරිකාවක් යනකොට මේ සමහරක් විට අපිට ආහාර ලැබෙනවා අඩුයි. එහෙම නැත්නම් බොහෝ විට උදේ පාන්දර රැකියාවට එන පුද්ගලයෙක්ට ආහාර ගන්න ගියාම අර ගෙදරින් කියන උදේ පාන්දර ගෙදරින් කියන ආහාරය සමහරක් විට දවල් වෙනකොට කන්න නුසුසු වෙන්නත් පුළුවන්. ඒ හින්දා අපි ඒ ගැනත් අවබෝධ කරලා තමයි අර නිතර නොගත යුතු ආහාර, නිතර ගත යුතු ආහාර, නොගත යුතු ආහාර කියලා කාණ්ඩ කරලා දෙනවා. ඔව් දැන් අපි මේ ආහාර ගැන තමයි අද කතා කරන්නේ. හැබැයි ආහාර ගැන කතා කරනවා කියලා කිව්වට වැඩිපුර සමාජයේදී ආහාර සම්බන්ධයෙන් කියවෙන දෙයක් තමයි මේ ආහාර කුමන ආකාරයෙන් හෝ පාලනය කරගෙන මගේ ශරීරයේ හැඩය පවත්වාගත යුතුයි කියන එක. වයිතුමනි මේ දැන් අපි ශරීරයේ හැඩය පවත්වා ගන්නට ආහාර පාලනය කියන කාරණාව කොයිතරම් වැදගත්ද කියන එක කතා කරා විරාමයට කලින්. අපිට කියන්න මේ දැන් අපේ නිවසේ තියෙනවා ලංකාවේ ශ්‍රී ලාංකිකයෙක්ගේ නිවසක් නම් බොහෝ වෙලාවට අපේ නිවසේ එහෙම නැත්නම් පිටතින් ලබාගත්තු කුළුබඩු වර්ග භාවිතා කරනවා. සමහරුන්ගේ ගෙවතු වලත් මේ කුළුබඩු හැම වගා කරලා තියෙනවා. මේ කුළුබඩු වලින් නැත්නම් නිවසේම පිස ගන්නා ආහාර වලින් ශරීරයේ හැඩය පවත්වා ගන්නට එහෙම නැත්නම් මේ ශරීර සිහින්භාවය පවත්වා ගන්නට අපිට යොදා ගන්නට හැකියාවක් තියෙනවාද? ඔව්, එතනදී අනිවාර්යයෙන්ම අපි භාවිතා කරා පැරණි සමාජයේ ඉඳලම කුළුබඩු කියන එක. මේ කුළුබඩු කියන එක ඒකේ ප්‍රයෝජන ගොඩක් තියෙනවා. එකක් තමයි දැන් නම් තියෙන අපි ආහාර රස ගන්නවන රසකාරකනේ, රසකාරක වර්ණකාරක. ඉස්සර එහෙම නෙමෙයි. ඒ කියන්නේ පැරණි ජන සමාජය තුල තිබුණ මේ කුළුබඩු වර්ග තමයි ආහාර රස ගන්නුවේ. 3-5 නේද? කුරුඳු, ගම්මිරිස්, කරාබු නැටි, කරදුමුංග, රම්පේ කරපෙන්ච මේ වගේ දේවල් කුළුබඩු කාණ්ඩයට යන්නේ. එතකොට මේ කුළුබඩු වල තියෙන රස අපි ආහාරයට එකතු කරනවා. ඒ වගේම තමයි වර්ණය. දැන් අපි කෑම මේ එකක් ගන්නකොට වර මිරිස් වලින් රතු පහයක්, ඒ වගේම 3-5 කුඩු ඒවා අපි හදලා දානවා. කහ කුඩු වලින් කහ පහයක්, ඒ වගේම විශේෂයෙන් මේවෙන් විස බීජ නාශනය ගුණය, ඒ කියන්නේ අපිට ස්වභාවිකව ලබා ගන්න පුළුවන් හොඳම විස බීජ නාශනය තමයි කහ කියන්නේ. ඒ දේවල්. එතකොට ආහාර රස ගන්නවන්න කුරුඳු වගේ දේවල් වල තියෙන විශේෂ ගුණය ඒව ලොකු එකක්. ඒ වගේම ආහාර සුවඳ කරන්න. දැන් මේ කුළුබඩු වර්ග ටික අපි හරියට භාවිතා කරලා ආහාරයක් පිසිනකොට ඒ ආහාර පිසිනකොටම අපිට කුසගිනි වෙලා ඉවරයි. ඒකේ තියෙන සුවඳට. එතකොට දැන් ආහාරය අපි කෑම භාජනයට අපි බෙදාගත්තට පස්සේ ඒක දැක්කම අර රස සුවඳ ඒ වර්ණය දැක්කම මේ අපිට ආහාර නිකම් ඒ කියන්නේ ආහාර භාගයක් ජීර්ණය වෙලා අපේ අග්නිය දීපණය වෙලා, ඒ කියන්නේ ස්වභාවිකවම අපේ අග්නිය දීපණය වෙලා. නමුත් අපි අද දවසේ භාවිතා කරන්නේ કૃතිම රසකාරක නේද? දැන් දඩමස් රසට සෝයා මීට් හදන සමාජයක් නේද තියෙන්නේ. එහෙම දේවල් ඊට පස්සේ බොරු මාධ්‍ය ප්‍රචාරක තියෙනවා. පොඩි බඩගින්න කියන්නේ ඒ කියන්නේ නිතර කන්න හොඳ නැහැ. නිතර කෑම තුලින් අපිට ආහාර අපේ අග්නිය විකෘති වෙනවා. එතකොට නිතර කන එකට වඩා අපි අර පොඩි බඩගින්න එකතු කරලා ලොකු බඩගින්නක් කරගෙන ප්‍රධාන ආහාර වේලට ගන්න. ප්‍රධාන ආහාර වේලට ගත්තම අපිට අර මේ ස්ථූලතාවයටපත් වෙන්නේ නැහැ. මොකෝ අපි ඔන්න එක වෙලාවකට උදේට බත් කනවා. ආයි දවල්ට තව බිස්කට් එකක් කනවා.
නේද? ඒ වගේ එකක් නෙමෙයි. බිස්කට් ඕන තරම් කන්න පුළුවන්. මොකෝ ඒ කෘත්‍රිම රස ගන්නවල ප්‍රණීතව හදලා දෙනවා. ඒත් එක්කම අපි පැණිපීම එකක් ගන්නවා. මේ වගේ නිතර අපි ආහාර ගන්න පුරුදු වෙලා තියෙනවා. ඒ හින්දා මෙන්න මේ දේවල් අපි අයින් කර ගන්නවා නම් ඒවෙන් අපිට මේ විශාල ප්‍රයෝජන ගන්න පුළුවන්. ඒ හින්දා අර කුළුබඩු වර්ගවල තියෙන ඖෂධීය ගුණ ආහාර ජීර්ණය කිරීමේ හැකියාව ආහාර රස ගැනීමේ හැකියාව අපි ප්‍රයෝජනයට ගන්නවා නම් අපිට ඔය ස්ථූලතාවය ඒ වගේ කෑම පාලනය කර ඉන්න උවමනා නැහැ. අපිට අවශ්‍ය විදිහටම අපේ ආහාර ජීර්ණය වීම පාලනය වෙලා පවතිනවා. ඔව් දැන් ආහාර ගැන අපි කතා කරන්නේ අද ආහාර ගැන කොයිතරම් දේවල් කතා කරන්න තියෙනවද? අපි මේ වැඩසටහනේදී කියපු කාරණාවක් තමයි ලංකාවේ අපට දේශීය ආහාර සංස්කෘතියක් තිබුණාය කියන එක. අප විවිධ අවස්ථාවලදී භාවිතා කරන ආහාර දැනන් හිටියා. සමහරවිට වෛද්‍යවරයෙක් නෙමෙයි, ආයුර්වේද වෛද්‍යවරයෙක් නෙමෙයි, දේශීය වෛද්‍යවරයෙක් නෙමෙයි. නමුත් ගෙදර ඉන්න වැඩිහිටි පරම්පරාවේ සමාජිකයෙක් යම් අවස්ථාවලදී ගන්න ආහාර පිළිබඳව දැනගෙන හිටියා. යම් රෝගවලදී දිය යුතු නොදිය යුතු ආහාර පාන පිළිබඳව දැනගෙන හිටියා. දැන් සාමාන්‍යයෙන් ඔබ අහලා ඇති, මම හිතන්නේ ඔබ දැකලා නම් නැතුව ඇති. හැබැයි ඔබ අහලා ඇති කාන්තාවක් දරුවෙකු ප්‍රසූත කරාම මෙන්න මේ විදිහේ කෑම දෙනවා කියලා කිව්වා. ඊළඟට ගිලන් වූ කෙනෙකුට සුව වෙමින් ඉන්න කෙනෙකුට මෙන්න මේ විදිහේ කෑම හදලා දෙනවා කියලා කිව්වා. හැබැයි ඒවා දැන් සමාජයේ නැති බවක් තමයි, ඒවා පිළිබඳව දැනුවත්භාවයක් නැති බව තමයි අපිට දැනගන්න තියෙන්නේ. වතුමනේ එහෙම ආහාර සංස්කෘතියක් අපිට තිබුණා නේද? ඔව් අනිවාර්යයෙන්ම එතන තමයි. කියන්නේ දැන් ඉස්සර අපි අර ඒ කාරණය හොඳයි. ගර්භණී අවධියේදී අපි ගන්න ඕන ආහාර වෙනමම එකක් තිබ්බ. පළවෙනි මාස 3 ඒ වෙන සංකූලතා ඒව වළක්වා ගන්න අපි ලබා දෙන ආහාරය. ඊට පස්සේ අපේ ගර්භය හොඳට ස්ථාපනය වෙන්න අපි ලබා ගන්න ඕන ආහාර. ඊට පස්සේ මෙන්න මේ පළවෙනි මාස 3 මේ ආහාර ගන්න එපා. එහෙම වුණොත් අපේ ගර්භ පාතනය සිද්ධ වෙනවා. ඒක අපේ අම්මා දන්නවා. ඒ කියන්නේ අපේ පැරණි ගෘහණිය දන්නවා. ඉතින් උදාහරණයක් විදිහට ඔය දැනුත් ඒව ප්‍රචලිතේ සාමාන්‍යයෙන් අන්නාසි ගැට කනවා නම් මේ ගැප් ගැන පළවෙනි මාස 3 ඇතුළත ඒ වගේ දේවල් හොඳ දේවල් නෙමෙයි. ඒ වගේ ගස් ලැබු වගේ දේවල් අපේ මොකෝ ඒව හොඳ නැහැ කියන එක සමාජය තුළ දැනුමෙන් ප්‍රචලිත වෙලා තිබ්බේ. ඒ වගේම ආහාර අර ගර්භණියකගේ ගර්භය හොඳට ගර්භාෂයට ග්‍රහණය වෙලා ඒ ගර්භය හොඳින් කලලය හොඳින් විකසනය වෙන්න ඕන ආහාර තිබ්බා. ඉතින් ඒ දේවල් ඒ නොගත යුතු දේවල්, ඒ කියන්නේ දැන් අපි රෝගයක් හැදුනම අපි හිතමු අපිට උණ හැදෙනවා. උණ හැදුනම ඉඟුරු කොත්තමල්ලි ටිකක් තම්බල දෙන්න හේතුවක් තිබ්බා. උණ හැදෙනවා කියන්නේ අපේ අග්නිය විකෘති වෙනවා. එතකොට උණ හැදුනම අග්නිය විකෘති වෙනකොට ඉඟුරු වලින් කරන්නේ ඉඟුරු දුන්නත් අපි තම්බල දෙන්නේ වියලි ඉඟුරු. වියලි ඉඟුරු වල උෂ්ණ ගතිය තියෙන්නේ. එතකොට උෂ්ණ ගුණය අපි අර මුලින් කිව්ව ගුණ, ඒ කියන්නේ උෂ්ණ ගුණය නිසා අප අර මේ ශරීරයේ තියෙන අග්නිය දීපණය වෙනවා. උෂ්ණත්වය වැඩි කරනවා ශරීරයේ. එතකොට විකෘති වෙච්ච අග්නිය නැවත විකෘති කරන්න ඒක හේතුවක් වෙනවා. එතනදිත් අපි අමු ඉඟුරු ගත්තොත් වියලි ඉඟුරු උෂ්ණ වුණාට අමු ඉඟුරු උෂ්ණ නැහැ. එතකොට ඒක අපි දැනගන්න ඕනේ අමු ඉඟුරු භාවිතයි කරයි කියලා එතන ප්‍රතිඵලය අඩුයි. ඒක සීත ගුණයි. ඊට පස්සේ දැන් අපි කොත්තමල්ලි භාවිතා කරනකොට වුණත් කොත්තමල්ලි කබලේ බැදලා දෙන්නේ. ඒකටත් හේතුවක් තිබ්බා. අමුයෙන් අපි කොත්තමල්ලි අමුයෙන් භාවිතා කරොත් ඒක අපිට ජීර්ණය කරගන්න බෑ. කබලේ බැද්දම අර කොත්තමල්ලි වල ලඝු වෙනවා. ඒ ගුණය ලඝු වෙලා ඒක ඒතකොට ශරීරයට ඉක්මනින්, ඒ කියන්නේ රෝගී වෙච්ච එක්කෙනෙක්ගේ අග්නිය විකෘති, යාගේ ශරීර ශක්තියත් අඩපණ වෙලා තියෙන. එතකොට යාට සැහැල්ලු දේවල් සැහැල්ලු විදියට තමයි ජීර්ණය කරගන්න ලේසි. මේවට මූල ධර්ම හැම එකටම මූල ධර්ම තියෙනවා. ඒ මූල ධර්ම ඉස්සර අපේ ජන සමාජයේ දන්නවා. ඒතකොට කොත්තමල්ලි දෙනවා නම් කොත්තමල්ලි අමු කොත්තමල්ලි දීලා හරියන්නේ නැහැ. අමු කොත්තමල්ලි අමුයෙන් කොත්තමල්ලි අරගෙන කොටලා එතෙන්ට හරියන්නේ නැහැ. නමුත් තව තැනකට ඒක භාවිතා කරන්න පුළුවන්. ඒ කියන්නේ නේද? එතකොට මේ දැන් ආහාරය දැන් වියලි ඉඟුරු අපිට ගන්න පුළුවන් බීම එකක් හදන්න නේද? ඒ වගේ ඊට පස්සේ මේ ඒ වගේ අපිට ඒ කාරණා ඒව සමාජය තුල මුල් බැසගත්තු දේවල්. එහෙනම් අපිට ආහාරයක් හදා ගැනීමේදී මේ කාරණා ගැනත් අපි සැලකිලිමත් වෙනවා. විශේෂයෙන්ම අපි තව යන්න ඕන ගර්භණී අවධියෙන් පසුව දරුවා ප්‍රසූත කරාට පස්සේ සූතිකාගාරයේදී අපේ අම්මලා ඉස්සර කායම් මොද්ද දෙනවා.
ඒ කායම් මුද්ද දෙන්නේ ඒ කායම් මුද්ද හැදෙන්නේ නිර්මාණය වෙලා තින්නේ කුළු බඩු වලින්. වැඩි ප්‍රමාණයක් තියෙන කුළු බඩු. එතකොට කායම් මුද්දට තව අපි වැඩිපුර එකතු කරන පෙරුම් කායම් කියන එක. පෙරුම් කායම් කියන්නේ සාමාන්‍යයෙන් ගර්භය ස්ථාපනය කරන ද්‍රව්‍යයක් නෙමෙයි. ඒක යෝගවාහී ගුණ තියෙන්නේ. එතකොට දැන් ගැප් කාලයේ තියෙන පළවෙනි මාස තුනේදී අපේ ශරීරයට පෙරුම් කායන් වගේ දේවල් එකතු වීම හොඳ නැහැ. ඒ හින්දා අර මේ දරුව ප්‍රසූත කරාට පස්සේ අපි පෙරුම් කායම් දෙන්නේ ගර්භාෂයේ තියෙන ප්‍රසූත තරලය සියල්ල ශරීරයෙන් ඉවත් කරන්න. ඒ ශරීරයෙන් ඉවත් කරාට පස්සේ අනික තමයි ගර්භාෂය පිරිසිදු වෙනවා. ඊට පස්සේ පෙරුම් කායන් වල තියෙන යෝගවාහී ගුණය නිසා අපිට කිරියෙරෙනවා. කායම් මුද්ද දුන්නම කිරියෙරීම, ඒ කියන්නේ දරුවට කිරි දෙන්න පුළුවන්කම, ඊළඟ දරු ප්‍රසූතිය දක්වා ගර්භය පිරිසිදු කරන්න අර කායම් මුද්ද උපකාරී වෙනවා. ඒ වගේම තමයි කායම් මුද්ද අපිට දෙන්නේ විශේෂ අවස්ථාවල සූතිකාවන්ට. එහෙම නුනත් අපිට තැඹුම් මුද්ද අපේ ගෘහණියන්ට ඒ වගේම අපේ කාන්තා අයට තැඹුම් මුද්ද භාවිතා කරනෝනේ. තැඹුම් මුද්ද මගින් අපේ අර ඔසප් තරලය, ඒ කියන්නේ ආර්තව තරලය ශරීරයෙන් හොඳට බැහැර කරගන්න පුළුවන්. දැන් මේ දේවල් ක්‍රමක්‍රමයෙන් ජනතාවගෙන් ගිලිහි යනවා. ඒ ගිලිහි යාම තුලින් වෙන්නේ ගර්භාෂය ආශ්‍රිතව කායම් මුද්ද, තැඹුම් මුද්ද නැතිවීම තුලින් අපිට සිද්ධ වෙන්නේ ගර්භාෂය ආශ්‍රිත පිළිකා කාරක තත්ත්ව වැඩිවීම තමයි. අද අපි ස්වර්ණෙන් කතා කරේ ආහාර පිළිබඳව, දේශීය ආහාර සංස්කෘතිය පිළිබඳව සහ මේ ජීවිතයේ යහපත්ව නිරෝගීව පවත්වා ගැනීම සඳහා ආහාර කොයිතරම් වැදගත්ද කියන කාරණාව සම්බන්ධයෙන් මේ පිළිබඳව ඔබට අපට කියා දෙන්න අප මැදිරියට ආරාධනා කළේ මැද පැත්ත ආයුර්වේද රෝහලේ කාර්යභාර වෛද්‍යනිලධාරී වෛද්‍ය විදුර රත්නාකර මහත්මයාට බොහොම ස්තුතියි කියලා කියනවා. පැමිණියට අයබෝන් ඔබට. අපි ආහාර ගැන කතා කළේ. ඔබ දන්නවා ඇති අපි වැඩිපුර දැන් සමාජයේදී ලබා ගන්නේ කෘත්‍රිම ආහාර. එහෙම නැත්නම් ක්ෂණික ආහාර, විවිධ විදිහේ රසායනික ද්‍රව්‍ය එකතු කළ ආහාර. ඒ නිසා ඔබ ආහාර ගනිද්දී ටිකක් සැලකිලිමත් වෙන්න. ඔබ ක්ෂණික ආහාර මග හරින්න උත්සාහ කරන්න. කොහොම හරි ඔබේ නිවසේදී යම් ප්‍රමාණයක් ආහාර පිස ගන්න උත්සාහ කරන්න කියලා අප ඔබට කියනවා. මොකද මේ නිවසේ ආහාර කළමනාකරණය පිළිබඳව වගකීම පැවරී තිබෙනේ ගෘහණියන්ට. ඇත්තටම දැන් නම් මම හිතන්නේ ගෘහණියෝ පමණක් නෙවෙයි නිවසේ පුරුෂයා වෙන්න පුළුවන්, ස්වාමි පුරුෂයා වෙන්න පුළුවන්. ඒ අයත් මේ කටයුතු සඳහා දායක වෙනවා. කෙසේ හෝ රටක අනාගතයේ බාර ගන්න ඉන්න දරුවන්ට නිවැරදි ආහාර පුරුදු අපි හුරු කළ යුතුයි. ඔවුන් ඉදිරි පරම්පරාව නිරෝගී නම් පමණයි රටක් සමාජයක් දියුණු කරන්නට හැකියාව ලැබෙන්නේ. ඒ නිසා ඔවුන් නිරෝගී කරන්න නම් යහපත් ආහාර පුරුදු පවත්වා ගන්න, සෞඛ්‍ය ආරක්ෂිතව ආහාර ගන්න සහ වෛද්‍යතුමන් සඳහන් කළා වගේ මේ පෝෂක අවශ්‍ය තරමට තිබෙන ආකාරයේ ආහාර ලබා ගන්න. අපි අදට ස්වර්ණෙන් ඔබේ නිවසින් සමගන්නවා. නැවතත් ලබන සතියේ ඉරිදා උදෑසන අපි ඔබ මුණ ගැහෙන්නේ. ප්‍රාර්ථනා කරන්නේ සුබ සතියක්. අයබෝවන්.